හායි. ඔන්න අද නම් අපේ අම්මලා තාත්තලාට ඕන වෙන එකක් තමයි කියලා දෙන්න හදන්නේ. සමහර වෙලාවට දෙයක් කරන්න අනේ කියලා ආදරණීය ඉල්ලීමෙන් දරුවන්ගෙන් අපිට කරන්න වෙනවනේ. සමහර දේවල් නම් කරගන්න ටිකක් සැරෙන් කියන්නත් වෙනවා. will you? දෙයක් කරන්න අනේ කියලා කියන්න අපි ක්‍රියාපදයක් අගට මේ විදිහට will you කියන වචන දෙක දානවා. ඉතින් ඒක තරහින්ද ආදරින්ද කියන්නේ කියන එක දරුවන්ට ඒත්තු ගන්නන්න වෙන්නේ මුහුණ ඉරියව් වලින් එහෙම නැත්නම් අපි කතා කරන විදිහෙන්. ස්වරේ. ඇවිත් කන්නකෝ අනේ. Come and eat will you? මෙතනට එන්නකෝ අනේ. Come here will you? දැන් යන්නකෝ අනේ. Go now will you? නිදා ගන්නකෝ අනේ. Go to sleep will you? පාඩම් කරන්නකෝ අනේ. Do you studies will you? ඔන්න ඔය වගේ විවිධ විදිහට will you පාවිච්චි කරන්න පුළුවන්. Excuse me. It's getting late. Go to sleep. Good night. Sweet dream.